ඔබ මේ එක්ව සිටින්නේ පැරසිටිකා TV රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගින්. සංස්කරණය පුන්මිතවර පෙරම සමගින් තිරණි වර්ණසූරිය පුවත් ඔබ වෙත ගෙනින මම හන්සිත් වීරසිංහ. මම චාතුරා තිලකරත්න. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පරපෝෂී රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළට. සුන්දරාපල කුණු කන්දේ කඳුළු කතාව ගැන අද බකුසු වැස්සානාවරණය. රටට වැඩක් අපට හෙටක් අද විශේෂාංගය පරපෝෂී රෝග මැඩ පැවැත්වීම ආරමුණු කරගත් සුරක්ෂිත ජීවිතයක් නිරෝගී අනාගතයක් වැඩපිළිවෙල. පරපෝෂී රෝග දුරලීමට නව කෘෂිකාර්මික වෙනස්කම්. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් රට පුරා පරපෝෂී වසංගත රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර ඉහළ යාමක් ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙසේ දිවයිනට බලපෑ ඉහළ වර්ෂාපතනය ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. මේ තත්ත්වයේ හේතුවෙන් මිනිස් වැසිකිලි වලවල ඇති අසූචි අපද්‍රව්‍ය සහ සත්ව මල මූත්‍ර ජල මූලාශ්‍රවලට එක්වීම නිසා පානීය ජලය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයකට පත් වී ඇත. මෙලෙස අපිරිසිදු වූ ජලය ස්නානය, පිහිනීම ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමේදී ආන්ත්‍රික නෙමටෝඩා සහ ප්‍රොටෝසෝවා ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතී. අද බකුසු ඇස අනාවරණය. පරිසරය විනාශ කරන මෙන්ම මිනිසුන්ට නොයෙකුත් ලෙඩ රෝග බෝ කරන මිනිසා විසින්ම නිර්මාණය කරන ලද සුන්දරාපොළ අසුන්දර කුණු කන්ද පිළිබඳවයි. ජනතාව පීඩනයට පත් කරන මෙම කුණු කන්ද හේතුවෙන් වර්තමානය වන විට සෞඛ්‍යමය මෙන්ම සමාජීය ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. නමුත් මෙයට වගකිව යුතු කිසිදු නිලධාරියෙක් මේ සම්බන්ධව නිසි පියවර ගැනීමට අසමත් වී තිබෙනවා. වචනයට පමණක් සීමා වූ විසඳුමක් නොමැති මේ කුණු කන්ද හේතුවෙන් පැන නගින ජනතාවගේ ප්‍රශ්න කුණු කන්දේ කැලි කසල මෙන් එක තැන පල් වී තිබෙනවා. රෝහල් ආරංචි මාර්ගවලට අනුව පරපෝෂී වසංගත රෝගවල ව්‍යාප්තිය මේ ප්‍රදේශය තුළ සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. මෙහි ජීවත්වන ජනතාවගේ කඳුළු කතාවයි. පේනවා නේද? හැමතැනම කුණු. බලදාරින්ට කියලා වැඩක් නැහැ. කවදා හරි දවසක හෙට හැදිලා මැරලා යන්නේ අපිම තමයි. පේනවනේ මේ. පෙරේදත් පොඩි ළමයි දෙන්නෙකුයි ලොකු මිනිස්සු කීප දෙනෙකුයි ඉස්පිරිතාලේ අරන් ගියා. උණයි වමනේ කියලා. කාටවත් කිසි ගාණක් නැහැ මේවා ගැන. එයාට පාඩම් කරන්නවත් විදිහක් නැහැ අප්පා මදුරුව කන හැමදාම. අප මේ පිළිබඳව විමසීමක් සිදු කිරීමට පරපෝෂී වසංගත රෝග ව්‍යාප්ති ඒකකයේ කේ.කේ. ජනාධර මහතාව සම්බන්ධ කරගනු ලැබුවා. කුණු කන්දක් ආශ්‍රිතව පැනනගෙන පරපෝෂී වසංගත රෝග කීපයක් තිබෙනවා. ඒවා අපිට ප්‍රොටෝසෝවාවන්ගෙන් බෝවන් රෝග, පණුවන් මගින් බෝවන් රෝග, මැස්සන් හෝ මදුරුවන් මගින් බෝවන් රෝග හා වෙනත් සතුන් මගින් බෝවන් රෝග ලෙස වර්ග කරන්න පුළුවන්. ප්‍රොටෝසෝවාවන්ගෙන් බෝවන් රෝග විදිහට ජියාඩියා, ඇමීබා තිසාරේ, ක්‍රිප්ටොස්පොරිඩියම් වගේ රෝග එම ශුද්ධ ජීවීන්ගෙන් අපවිත්‍රුණු ජලය පානය කිරීමෙන් වැළඳෙන්න පුළුවන්. පසහරා ව්‍යාප්ත වන පණු රෝග වෙන කුකුපණු, වටපණු රෝග අපේ පරිසරයේ පාවහන් නොමැතිව ඇවිද්ද විට අපේ සමසිදුරු කරගෙන එම පණුවන් සිරුරට ඇතුල් වීමෙන් වැළඳෙන්න පුළුවන්. කුණු කන්ද ආශ්‍රිතව කෘමි ගහණය වර්ධනය වීම හේතුවෙන් මදුරුවන් මැස්සන්ගෙන් ව්‍යාප්ත වන රෝග බොහොමයක් පැතිර යාමේ අවදානමක් මතුවලා තිබෙනවා. විශේෂයෙන් මදුරුවන් මගින් බෝවන රෝග වෙන මැලේරියා, බරව, ඩයිරෝෆයිලේරියා, ඩෙන්ගු, චිකන්ගුන්යා වගේ රෝගත්, වැලි මැස්සන්ගෙන් බෝවන ලීෂ්මානියා වගේ රෝගත් පැතිර යාමේ අවදානමක් මතුවලා තිබෙනවා. අහිංසක මිනිස් ජීවිත බිල්ලට ගන්නා කුණු කන්ද සම්බන්ධව නිසි පියවරක් ගන්නා තුරු පැරසිටිකා TV බකුසු ඇස අවධානයෙන්. අද රටට වැඩක් අපට හෙටක් විශේෂාංගය වෙතින් ඔබ වෙතගෙන ඉන්නේ පරපෝෂී රෝග දුරලමු පාරිසරික සංවිධානය මගින් පවත්වන සත්කාර වැඩසටහනක් පිළිබඳවයි. වර්තමානයේ ඇතිව තිබෙන පරපෝෂී රෝග ඉහළ යාමත් සමග පරපෝෂී රෝග දුරලමු සංවිධානයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සුරක්ෂිත ජීවිතයක් නිරෝගී අනාගතයක් වැඩපිළිවෙල අධීර 3ක් යටතේ ක්‍රියාත්මකයි. එහි පළමු අධීර ලෙස ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. එසේම මෙහි දෙවෙනි අධීර ලෙස ග්‍රාමීය මට්ටමින් ශ්‍රමදාන පැවැත්වීමද දිරිගන්වනු ලැබිණි.
මදුරුවන් වැනි කෘමීන් බෝවන ස්ථාන අවම කිරීම, කාණු පද්ධති පවිත්‍ර කිරීම සහ අනවශ්‍ය ලෙස වැඩුණු පදුරු ආදී මැසි ගහනයට ඉඩ අවකාශ ලබා දෙන ස්ථාන එළිපෙහෙළි කිරීම වැනි ක්‍රියා බොහොමයක් කෙරෙහි මෙම අධීරය යටතේ අවධානය යොමු කෙරේ. මෙම වැඩපිළිවෙලෙහි තෙවන අධීර ලෙස පරපෝෂී රෝග ව්‍යාප්තියට ඉඩ සලසන වීදි සුනකයන්ගේ ගාණය පාලනය කිරීමට යෝජනා වී ඇත. එමගින් මෙම සතුන් මගින් ඇති කරන රෝගී තත්ත්වයන් වන ඩයිරොෆයිරේලියා, වටපණු, කොකුපණු සහ සෙස්ටෝඩා ආසාදන තත්ත්ව වැළැක්වීමට මඟ පාදයි. ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික සමාගමක් වන ඇග්‍රිමාස්ටර් සමාගම මගින් කරනු ලැබූ පරීක්ෂණයකින් කෘෂිකාර්මික අංශයේ කළ හැකි නව වෙනස්කම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ පරපෝෂී වසංගත රෝග, විශේෂයෙන් ආහාර ඔස්සේ බෝවන පරපෝෂී රෝග ව්‍යාප්තිය අවම කිරීමයි. එහිදී එම ඉදිරිපත් කළ යෝජනා වන්නේ පණු රෝග ව්‍යාප්තිය අවම කිරීමට නයිට් සොයිල් ලෙසින් හඳුන්වන මානව අපද්‍රව්‍ය පොහොර ලෙස යොදා ගැනීමේදී ප්‍රතිචක්‍රීකරණය කිරීම අනිවාර්ය කිරීම, මානව අපද්‍රව්‍ය වෙනුවට කොම්පෝස්ට් හා බයෝගෑස් භාවිතය වැඩි දියුණු කිරීම, වගා බිම්වල ක්‍රමවත් කාණු පද්ධති ඉදිකිරීම මගින් ලාවා පණු අවධිය වගා බිම්වල ව්‍යාප්තිය අවම කිරීම, කිනිතුල්ලන්ගෙන් බෝවන ටයිෆස් උණවැනි රෝග බෝවීම අවම කිරීමට රාසිං පැටර්න්ස් හඳුන්වා දීම හා කැලෑ සහ වගා බිම් අතර වෙජිටේෂන් බෆර්ස් පවත්වා ගැනීම, ගොළුබෙල්ලන් ආශ්‍රයෙන් බෝවන ශිෂ්ට සොමෑසිස් රෝගය අවම කිරීමට ගොළුබෙල්ලන් ජීවත් වන පසල් ලෙවල් කිරීම හා ඉරිගේෂන් ඩිචස් කොන්ක්‍රීට් මගින් ආවරණය කිරීම. එසේනම් අදට අප සමුගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්.